Hello friends, මගේ නම සේලනුවන්. වෙබ් ඩෙවලොප්මන්ට් කියන පාඩම් මාලාවේ පළවෙනි පාඩම එහෙම නැත්නම් පළවෙනි ලෙසන් එක තමයි අපි මේ පටන් ගන්න යන්නේ. මේ ලෙසන් එක අවසානයේ ඔයගොල්ලෝ හැමෝටම මෙන්න මේ විදිහට සාර්ථක ඉතාමත් ලස්සන වෙබ්සයිට් එකක් හදාගැනීමේ හැකියාව ලැබෙනවා. මේක සම්පූර්ණයෙන්ම HTML සහ CSS පමණක් භාවිතා කරලා හදාගත්ත වෙබ්සයිට් එකක්. ඉතින් ඔය කට්ටිය මගේ වීඩියෝ ලෙසන් එක ෆලෝ කරොත් මේ විදිහට අලංකාර වෙබ්සයිට් එකක් හදාගැනීමේ හැකියාව තියෙනවා. හරි. වෙබ් ඩිසයිනින් කරද්දී ඔය කට්ටිය ඩිසයින් එකක් ඉස්සෙල්ලාම හිතේ ඇඳ ගන්න ඕනේ. මෙන්න මේ විදිහට තමයි අපි ඩිසයින් එක කරන්නේ කියලා. එතකොට මම මේ ස්කෙච් එකක් ඇඳලා තියෙන්නේ. මේකේ මගේ මෙතන තියෙන ලෝගෝ එකක්, ඒ වගේම නැවිගේෂන් පැනල් එකක්. ඔය කට්ටිය දන්නවා නැවිගේෂන් පැනල් එකක් කියන්නේ මෙන්න මේ වගේ එකක්. එතකොට අපිට වෙබ්සයිට් එකේ එහාට මෙහාට නැවිගේට් කිරීමේ හැකියාව තියෙනවා. හොඳයි. අපි බලමු XHTML කියන ලැන්ග්වේජ් එකෙන් අපි පටන් ගමු වෙබ්සයිට් එක ඩිසයින් කරන දේවල් වලට. Extensible Hypertext Markup Language එහෙම නැත්නම් XHTML කියලා අපි කියන Extensible Hypertext Markup Language. අපි මේ ලැන්ග්වේජ් එක බලමු කොහොමද භාවිත කරන්නේ කියලා වෙබ්සයිට් එකක් හදාගෙන යද්දී. හොඳයි. මෙතන ඔය කට්ටියට පේනවා ඇති versions තියෙනවා. HTML versions HTML 1991 වල ඉඳන් තමයි begins වෙලා තියෙන්නේ. එහෙම නැත්නම් ආරම්භ වෙලා තියෙන්නේ. XHTML5 කියන version එක තමයි අපි භාවිත කරන්නේ. එතකොට මේ version එක අපි භාවිත කරද්දී මේකේ තියෙන features මොනවද කියලා බලමු. ඔයාට වෙබ්සයිට් එකට වීඩියෝ එකක් දාන්න අවශ්‍ය නම් වීඩියෝ කියන ටැග් එක, ඒ වගේම ඔඩියෝ දානවා නම් ඔඩියෝ කියන ටැග් එක, ඊට අමතරව තව ටැග්ස් හුඟක් XHTML5 එක ඇවිල්ලා තියෙනවා. අපි මේ හැම ටැග් එකම යූස් කරලා බලමු. ඒ වගේම වෙබ්සයිට් වල forms එහෙම handle කිරීමේ හැකියාව ඒ වගේ දේවලුත් තියෙනවා. හොඳයි. එතකොට HTML ෆයිල් එකක් ගත්තොත් අපි save කරන්නේ .htm එහෙම නැත්නම් .html කියන extension එකකින්. එතකොට අපිට notepad කියන text editor එක ගන්න පුළුවන්. Windows වල තියෙන ලේසියෙන්ම අපිට භාවිත කරන්න පුළුවන් දෙයක්. ඊට අමතරව Dreamweaver what you see is what you get editor එකක් කියලා කියනවා. හරි. අපි ගමු ඉස්සෙල්ලාම notepad එක. මම notepad කියලා type කරලා හොයාගැනීමේ හැකියාවක් තියෙනවා. අපිට ක්‍රම ගොඩක් භාවිත කරන්න පුළුවන්. මෙතෙන්දි මම භාවිත කරන්නේ මෙන්න මේ ක්‍රමේ notepad කියලා type කරනවා. ඊට පස්සේ මම notepad එක ලබා ගැනීම හැකියාව තියෙනවා මේකේ. හරි. මම මේ ගත්ත ෆයිල් එක අපි දැන් save කරන්න ඕනේ. මම යන්නම් save as එකට යනවා. ඊට පස්සේ මම ගිහිල්ලා save කරගන්නවා. හොඳයි. අපි දෙන extension එක මොකක්ද? මම දෙන්නම් index. index කියන්නේ ඕනම web page එක පළවෙනි page එක හැටියට අපි සලකනවා. HTML මේ විදිහට දෙන්න පුළුවන්. .html කියන extension එකෙන් තමයි අපි file එක save කරන්නේ. ඒ වගේම හොඳින් මතක තියාගන්න මෙන්න මෙතන save type එක ඔයා වෙනස් කරගන්න ඕනේ all files විදිහට. ඒක හොඳින් මතක තියාගන්න. all files විදිහට වෙනස් කරගන්න. ඊට පස්සේ අපි save කරමු. හොඳයි. අපේ ෆයිල් එක දැන් save වෙලා තියෙන්නේ. මේ තියෙන්නේ අපි හදාගත්ත HTML ෆයිල් එක. හොඳයි. ඊට පස්සේ අපි යමු ඉදිරියට doc type. doc type කියන්නේ document type definition. HTML වලදී අපිට භාවිත කරන්න පුළුවන් දෙයක්. එතකොට XHTML කියන ස්ටෑන්ඩඩ් එකට ඔයා වෙබ් පේජ් එක ලියලා තියෙනවා කියන්නේ doc type එක මුලින්ම තියනවා නම් ඒක වඩාත් හොඳයි. ඒක අනිවාර්ය නෑ. හැබැයි HTML ස්ටෑන්ඩඩ් එකට XHTML ස්ටෑන්ඩඩ් එකට ඔයා ලියනවා නම් doc type කියන එක දාන්න අනිවාර්යයෙන්. හොඳයි. ඊට පස්සේ මම save කරගන්නම්. එතකොට අපි ඔන්න ඔය විදිහට වෙබ් පේජ් එකේ ආරම්භය තමයි අපි මේ ගන්න. ඊට පස්සේ tag එක. HTML වල තියෙනවා tags. opening tag එක, closing tag එක. එතකොට opening tag එක මෙතන body tag එක කියලා එකක් තියෙනවා. එතනත් body tag එකක් කියලා කියනවා. හරි. අපි සරල HTML page එකක් හදමු. මතක තියාගන්න HTML codings ලියද්දී අපි පටන් ගන්න HTML කියන එකෙන්. මේකට අපි කියනවා opening tag එක වෙන්න
මගේ closing tag එක. තාමත් සරලයි. හරි. ඊට පස්සේ මම space එකක් ගන්නවා. head tag එක අපි මේවා ගැන පස්සේ ඉගෙන ගනිමු. ඉස්සෙල්ලාම අපි මේ භාවිත කරමු. title මම title එකක් දෙන්නම්. home page ඊට පස්සේ මම title එක වහනවා. ඊට පස්සේ මම head tag එක වහනවා. ඊට පස්සේ අලුත් එකක් මම open කරනවා tag එකක් body කියන tag එක. ඒ වගේම body tag එකත් මම මෙන්න මේ විදිහට close කරගන්නවා. ඔන්න අපි සරල විදිහට ඉතාමත් ලේසියෙන් අපි HTML coding එකක් අපි ලියාගත්තා. එතකොට මේ විදිහට අපිට HTML coding එක ඉතාමත් සරල විදිහට අපිට ලියා ගන්න පුළුවන්. හරි. අපි මේක save කරමු. මම මේක minimize කරගන්නම්. ඊපස්සේ මම මේක open කරගන්නවා. බලමු අපි අර title එක කොහෙද display වෙන්නේ. මෙන්න මේ title එක display වෙනවා. කට්ටියට පේනවා web page එකේ උඩින්ම. මෙන්න මෙතන. එතකොට ඔන්න ඕක තමයි අපි title එක කියලා කියන්නේ. මේ title එක ඔයාලට කැමති විදිහකට වෙනස් කරගන්න පුළුවන්. normally home page එකක් නම් අපි title කියලා එකට දාන්නේ home page කියලා. හොඳයි. මේක තමයි අපේ ආරම්භක HTML coding එක. ඉතාමත් සරලයි. opening tag එක, closing tag එක, ඒ වගේම මෙතන opening tag එක, closing tag එක ඔන්න ඔය විදිහට තමයි අපි HTML coding එකක් ලියන්නේ. හොඳයි. ඊට පස්සේ අපි බලමු අනිත් tags මොනවද තියෙන්නේ කියලා. එක tag එකක් තමයි paragraph කියන tag එක. අපි paragraph tag එක ගමු. අපි කියනවා p tag එක කියලා. මෙන්න මෙහෙමයි p tag එක අපි ලියන්නේ p කියලා දැම්මා. tag එක මම close කරා. ඊට පස්සේ content එක මොකක්ද අපි දාන්නේ? අපි දාමු welcome to my home page. හොඳයි. මම save කරා. මම browser එක open කරගත්තා. මගේ Chrome කියන web browser එක තියෙන්නේ. මම refresh කරනවා. බලන්න. ඉතාමත් හොඳින් display වෙනවා මෙතන. ඔන්න ඔය විදිහට. මට මේක center කරගන්න අවශ්‍ය නම් ඒ කියන්නේ text එක මට page එකේ මැදට වගේ එන්න ඕනේ කියලා හිතන්න. මම මේකට දානවා අලුත් දෙයක් p align equal double quotation ඇතුලේ center කියලා දෙනවා. මම මේක ගැන කට්ටියට පැහැදිලි කරන්නම්. p align center අපි බලමු. ඔන්න center වුණා. නේද? right. හොඳයි. එතකොට මම ගත්තේ p tag එක. ඊට පස්සේ align කියන්නේ attribute එක. ඊට පස්සේ ඒකේ value එක තමයි මේ තියෙන්නේ. අපි attributes values ගැන තවදුරටත් ඉගෙන ගමු ඊළඟ පාඩම් මාලාවේදී. right. බොහොම ස්තුතියි. අපි ඊළඟ lesson 2 එකෙන් හමු.